අයිබෝවන් සුබ දවසක්. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ලැබිලා ජීවිතේ ජයගත්ත තවත් වාසනාවන්තයෙක්ගේ නිවසට තමයි අද දවසේ අපි ඇවිල්ලා තිබෙන්නේ. ඔහුගේ ජීවිත කතාව එදා පටන් ගන්නේ හරි දුෂ්කර විදියට. හැබැයි අද ඔහුගේ ජීවිතය ඔහු සාර්ථක කරගත්තා. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලය තුලින් ගොවිසෙත ලොතරැයිය තුලින් රුපියල් කෝටි 6ක දැවැන්ත සුපිරි ත්‍යාගයක් දිනාගෙන අද ඔහුගේ ජීවිත කතාවේ ඔහු සම්දිස්ථානයක් සැලසුම් කළා. ඒ වාසනාවන්තයාගේ සැපදුක් බලන්නට ඔහුගේ ජයග්‍රහී ගමන ගැන සොයා බලන්නට ජාතික ලොතරැයි මණ්ඩලයේ සමනධිකාරී ඒ.එම්. අරිත් මහතා සමගින් අපි ආවා නිවසට. ඔහුගේ නිවසට. අයිබෝවන් කොහොමද ජීවිතේ? ජීවිතේ හොඳයි. ජීවිතේ හොඳයි. සතුටින් ජීවිතේ ගෙවනවා. සතුටින් ගෙවනවා. ඉතින් ඔහුගේ ජීවිතය අද ඔහු සතුටින් ගෙවනවා. ඉතින් ඔබතුමාගේ නිවසට අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ සමනධිකාරී ඒ.එම්. අරිත් මහතාත් ආවා ඔබතුමාගේ දියුණුව ගැන බලන්නට. ඉතින් අපි දැනගන්න කැමති ඔබතුමා එදා සහ අද ඔබතුමාගේ තත්ත්වය. ඇත්තටම මට මේ ගොවිසෙත ඇදෙන්න කලින් මම පොඩ්ඩක් වැටිලා හිටියේ. මානසිකව වදවෙමින් හිටියේ. ඇත්තටම ඇදුනට පස්සේ දැන් ජීවිතේ ගොඩ බිස්නස් දෙක තුනක් කරනවා. එදා සහ අද ලොකු වෙනසක් තියෙනවා. ඇත්තටම ඒක මම හිතා ගන්න බැරුව ගියා. මැච් එක බලන ගමන් තමයි දැක්කේ. මැච් එක බලන ගමන් වැටයක් යනකොට පොඩ්ඩක් බැලුවා ෆෝන් එක අරගෙන. එතකොට දැක්කට පස්සේ හිතා ගන්න බැරුව ගියා. ඉතින් කොහොමද මැච් එකක් දෙන්න ගොඩක් සතුටුදායක දවසක්. කියන්නේ ඉතින් හැමෝටම NLB ගොවිසෙත ලොතරැයි ගන්න කියලා තමයි. අපි දැනගන්න කැමති එදයි අදයි ඒ වෙනස. මගේ දැනට වෙනම ෆික්ස් ඩිපොසිට් එකක් යනවා. ෂෙයා මාකට් එකෙත් සාමාන්‍ය ගාණක් ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඒවත් එක්ක බැලුවාම කිසිම ලොස් එකක් නැතුව සාමාන්‍යයෙන් ඇතිච්ච ගාණ වගේ ප්‍රමාණයක් තාම තියාගෙන හොඳින් වැඩ කටයුතු කරගෙන යනවා. ඔහුගේ ජීවිතය දැන් සාර්ථක කරගෙන තිබෙනවා. එතකොට ජාතික ලොතරැයි මණ්ඩලය අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමනධිකාරිතුමන් ඒ.එම්. අරිත් මහතාගේ සංකල්පනාවක් අනුව ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වලින් ජයග්‍රහණ ලබාගෙන ජීවිතය සාර්ථක කරගත්ත. ඒ කියන්නේ සක්සස් කරගත්ත අය හොයාගෙන යන ගමනේ අද දවසේදී අපි ආවේ ජයසන් මහත්මයාගේ නිවස. ඉතින් ජයසන් මහත්මයා දැන් ඉස්සරහට මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? තියෙන සල්ලිත් දෙගුණ තෙගුණ කරගන්න තමයි අදහස තියෙන්නේ. එතකොට ඔබට වාසනාව ලබා දුන්නු ජාතික ලොතරැයි මණ්ඩලය ගැන ඔබතුමාට මොකද හිතෙන්නේ? ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. එදා ඇදුනා කියලා නෑ. මම අදට සුයිප් 10ක් අනිවාර්යෙන් ගන්නවා NLB එකේ. මම ඉතින් ඕගොල්ලන්ටත් කියන්නේ අනිවාර්යෙන් නිකන් කොහේ හරි යන වෙලාවකට නිකන් ඔය රුපියල් 40 බල ඉන්න එපා. එකක් හරි පුළුවන් නම් පහක් ගන්න. ඒක හොඳටම හොඳයි. අනිවාර්යෙන් හොඳටම වාසනාව තියෙනවා නම් වාසනාව තියෙනවා. නැත්te නෑ. අනිවාර්යෙන් ඇදෙනවා. මොකද වාසනාව අපි හොයාගෙන ඉන්නේ නැහැ. අපි තමයි වාසනාව හොයාගෙන යන්න ඕනේ. ඒකින්ද NLB ආයතනයට බොහොම ස්තුතියි. අපි ඔබතුමාගේ ජයග්‍රහණ ගැන අපි සතුටු වෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලය මේ ගමන් මඟ තුල අවුරුදු 62කට ආසන්න කාලයක් තුල ජාතික ලොතරැයි මණ්ඩලය විශ්වාසය තහවුරු කරලා තියෙනවා. එතකොට අපේ පාරිභෝගිකයන් අපි පිළිබඳ කරන විශ්වාසයත් තහවුරු කරලා තියෙනවා. අපි දැනගන්න කැමති ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමනධිකාරී ඒ.එම්. අරිත් මහතාගෙන් අපි මේ ආරම්භ කරපු කාර්යය කුමක්ද? මෙහි අරමුණ මොකක්ද? සතුටුදායක දවසක් අද අපි ජයසන්ත මහත්මයාව හොයාගෙන ආවා. විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මෙවැනි අවස්ථාවලදී NLB ආයතනය ගැන තියෙන මහජන විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීම තමයි ප්‍රධානතම අරමුණු. ඒ වගේම අපිත් එක්ක ගනුදෙනු කරපු ඒ ජයසන්ත මහත්තයා අද පත් වෙලා ඉන්නේ ඒ තත්ත්වයෙන් ඉතා ඉහළ මට්ටමට යන්න ඕන කියන එකත් එතුමාව ආදර්ශයට අරගෙන අනිකුත් පාරිභෝගිකයන්ොත් මේ විදිහට ඉස්සරහට යන්න ඕන කියන සංකල්පය තමයි අපේ ප්‍රධානතම අරමුණක් කියලා මම හිතන්නේ. එම නිසා ඒක ලොකු ජයග්‍රහණයක් මෙතුමාව අද දකිනකොට එතුමා මේ ලොතරැයි පත් වලින් ලබාගත්තු ඒ මුදල ඉන්වස්ට් කරා වගේම එතුමා සාමාන්‍යයෙන් කරගෙන යන ව්‍යාපාරයත් ඒ විදිහටම කරගෙන යනවා. ඒ නිසා ඒකත් ආදර්ශයට අරගෙන අපිත් එක්ක එකතු වෙන්න කියන පණිවිඩය තමයි අපි දෙන්නේ. NLB තවදුරටත් ඔබගේ විශ්වාසය ඒ හා සමානව තහවුරු කරගෙන ඉදිරියේදීත් විශාල ත්‍යාගි මුදල ලබා දීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කරනවා මේ අවස්ථාවේ. සභාපතිතුමනි, අපි වාසනාවන්තයෝ බිහි කරනවා වගේම එතකොට මේ වාසනාවන්තයෝ කොයි විදිහටද අද ජීවිතය සාර්ථක කරගෙන ඉන්නේ කියලා අපි වුන් පිළිබඳ සොයා බලන සංකල්පනාවක් ඔබතුමාට ඇති වෙන්න මූලික වුණු හේතුව මොකක්ද? අපි බලාපොරොත්තු වෙන්නේ ටිකට් පතක් දුන්නෙන් පස්සේ ත්‍යාග මුදල දුන්නෙන් පස්සේ අපි අතහරිනවා නෙවෙයි කියන පණිවිඩය තමයි මෙතනින් දෙන්නේ. අපි සොයා බැලීමක් කරනවා, ෆීඩ්බැක් එකක් කරනවා. එතකොට එයාගේ දියුණුව අනිත් අයට ආදර්ශමත් විය යුතුයි කියන පණිවිඩය ලබා දීම තමයි මේකෙන් අරමුණ.
ඒ වගේම අපි ආයතනයේ දියුණුවත් මේ හා සමානව කරගෙන යන්න ඕන කියන සංකල්පයත් එක්ක තමයි මේ වගේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න තීරණය කරේ. අපි ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීතුමන්ට AM අරිප් මහතාට ජාතික ලොතරැයි මණ්ඩලය කෙරෙහි ඔබේ තියෙන විශ්වාසය තහවුරු කරපු අවස්ථාවක් විදිහට තමයි මේ අවස්ථාවත් අපි දකින්නේ. ඒ නිසා අවුරුදු 62කට ආසන්න කාලයක් ඔබ අපිත් එක්ක හිටියා. ඉතින් අපි ආරාධනා කරන ඉදිරියටත් අපිත් එක්ක ඉන්න ඔබේ විශ්වාසය අපි හැමදාම ආරක්ෂා කරනවා. අපි එදත් ආරක්ෂා කළා, අදත් ආරක්ෂා කරනවා, හෙටත් ඉදිරියටත් හැමදාටමත් ආරක්ෂා කරනවා. ඉතින් ජයසන් මහත්මයා අද හොඳ තැනක ඉන්න එදා දුක් විඳපු තරුණයෙක් බොහොම දුකසේ ආර්ථික අපහසුකම් මැද හිටපු ඔහු අද අපූර්ව විදිහට ජීවිතේ ගොඩනගාගෙන අද හොඳ තැනක ඉන්නවා. ගෙයක් හදාගෙන ලස්සන කාර් එකක් මෝටර රථයක් අරගෙන අද බොහොම ලස්සන ව්‍යාපාරික කටයුතු කරගෙන වාහන සේල් කරන ගමන් ඒ වගේම කොටස් වෙළඳපොළ තුල ආයෝජනය කරමින් ඒ දේවල් සියල්ලක් කරමින් අද හොඳ සාර්ථක ව්‍යාපාරිකයෙක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි ඔබතුමාට උණුසුම් සුබ පැතුම් එක් කරනවා ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තව තවත් ජීවිතය ජය ගන්නට අවස්ථාව ලැබෙන්නට තියෙනවා.